ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද අපි බලමු hospital bed list එක ගැන. hospital bed list එක ගැන ලොකුවටම හිතන්නේ පළවෙනි බබා හම්බ වෙන්න ඉන්න අම්මලා. යන්න ඉන්න hospital එකේ bed list එක හොයනවා. බෑග් එක මොන විදියටද හදා ගන්න ඕනේ. list එකේ තියෙන ඔක්කොම ඇඩ්මිට් වෙන දවසට ගෙනියන්න ඕනේද? මේ වගේ ගොඩාක් දේවල් හිතනවා. ඔයා මොන රජයේ රෝහලට ගියත් බඩු ලිස්ට් එක එකකට එකක් සමානයි. වගේම ගන්න තියෙන්නේ එකම බඩු ටිකක් විතරයි. අපි බලමු මුලින්ම බබාට අවශ්‍ය දේවල්. නැපි, ගවුම්, පිකිනි කට්ට, මේස් ජෝඩුවක්, තොප්පියක්, ඔතන්න පැනල් රෙදි, net එක, කොට් ෂීට් එක, පැනල් ඇඳුමක්. ඉතින් මම නැපි ගවුම් වල ප්‍රමාණයක් දාන්න නැහැ. ඒ වගේම තමයි දැන් සමහර වීඩියෝස් වල තියෙනවා cotton balls, wet wipe, නැපි කටු, එතකොට ඩයපර්ස් වගේ දේවලුත් ගන්න කියලා. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දේවල් බබා ගෙදරට ගෙනාවට පස්සේ ඔයාලට අවශ්‍ය නම් ගන්න. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න යනකොට ඉතින් බෑග් එක එහෙම හදා ගන්නකොට අර කිව්ව දේවල් cotton balls, wet wipe ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපි දැන් බලමු අම්මට අවශ්‍ය දේවල්. චීත්ත 4ක්, බෙඩ් ජැකට් 3ක්, පෑඩ් පැකට්, පිරිසිදු පරණ රෙදි, ඉනට බඳින පටි, වස්ති බෝතලයක්, බ්ලේඩ් එකක්, පිරිසිදු පොලිතින් උර දෙකක්, රබර් සිරප්පු ජෝඩුව. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. මෙතනිනුත් ඔයා සීසර් වලට ඉන්න අම්මා කෙනෙක් නම් පරණ රෙදි, පොලිතින් උර වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා සීසා අම්මලාට ලිස්ට් එකේ අවශ්‍ය නැති දේවල් ගැන. ඒකේ link එක මම පහලින් දාලා තියන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් බලන්න. අපි දැන් බලමු අම්මට අවශ්‍ය අනිත් දේවල්. මේ දේවල් නම් අපි දැන් දවස් 2-3ක ට්‍රිප් එකක් වුණත් යනකොට ගෙනියන දේවල් ටිකක් තමයි තියෙන්නේ. දැන් බලමුකෝ මොනවද කියලා. දත් බුරුසක්, දත් බෙහෙත් එකක්, පනාවක්, සබන් කැටයක්, බෙඩ් ෂීට් දෙකක්, කොට්ටයක්, කොණ්ඩ බූල් දෙකක්, උණු වතුර බෝතලයක්, කෝප්පයක්, පිඟානක්, ටවල් එකක්. ඉතින් මේ දේවල් ටික ඔයා ගෙදරින් පිට දවස් 2-3 වුණා ට්‍රිප් එකක් යනකොට අනිවාර්යෙන්ම අරන් යනවනේ. ওই දේවල් ටික තමයි හදා ගන්න තියෙන්නේ. කියන ලියකියවිලි ටික ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ බෑග් එක හදා ගන්නකොට ෆයිල් එකකට දාලා මේ ටික බෑග් එකට දාලා අරන් තියාගන්න. අපි දැන් බලමු මොනවද ඒ ටික කියලා. ඔයාගේ ගර්භණී සටහන් පොත, ඒ වගේම රිපෝට් සේරම, විවාහ සහතිකයේ කොපියක්, අම්මගේ උපැන්න සහතිකයේ කොපියක්, ID එකේ කොපියක්, තාත්තගේ උපැන්න සහතිකයේ කොපියක් සහ ID එකේ කොපියක්. ඉතින් ওই දේවල් ටික ඔය ලියකියවිලි ටික ඔයා අනිවාර්යෙන්ම ෆයිල් එකකට දාලා බෑග් එකට දාලා තියාගන්න. ඉතින් ওই දේවල් ටික තමයි බඩු ලිස්ට් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයා මොන හොස්පිටල් එකට ගියත් ওই විදිහට තමයි ඔයාගේ බඩු ලිස්ට් එක හදාගන්න තියෙන නිසා බෑග් එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.